my mother's making pancakes today with Nutella. Hello. Hello, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ මම ඔයාලට චූටි vlog එකක් ගෙනා. ඉතින් මේක නම් ටිකක් ස්පෙෂල් vlog එකක්. සහ මම ඊට කලින් කවදාවත් කරලා නැති vlog එකක්. ඒ තමයි මගේ ඔයගොල්ලෝ දන්නවා මම dancing කරන්නේ. මම dancer කෙනෙක්. මගේ dancing event vlog එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. ඉතින් ඉවර වෙනකම් බලන්නකෝ. මම මොනවද කරන්නේ කියලා. මේ මගේ පළවෙනි ප්‍රැක්ටිස් ඩේ එක. ඉතින් මේ ප්‍රැක්ටිස් ඉවරලා ටිකක් අපි ෆ්‍රී එකේ ඉන්නවා. දැන් වෙලාව 4ට වගේ ඇති. අපිට 5ට තමයි ප්‍රැක්ටිස් ඉවර වෙන්නේ. ඉතින් මේ ඉවරලා මම මගේ අක්කිලාගේ ගෙදර යන්න තමයි හිතන් ඉන්නේ. අගලම්බු ඉන්න නිසා මම හොරණට යනවට වඩා මට ඊට යන එක ළඟ නිසා. ඉතින් මම ටුක්කේ එක නැගලා හෙට යනවා. ඇත්තටම අද හරිම ටයර්ඩ් දවසක්. මොකද කාලෙකින් තමයි මම ඉවෙන්ට් එකකට ගියේ. ඉතින් පොඩ්ඩක් මහන්සි. මොකද කැම්පස් එකේ වැඩයි මේ වැඩයි ඔක්කොම. ඉතින් ඔය ඔක්කොම මට අමතක වෙනවා මෙන්න මේ අපේ චූටි ජයන මෙයා මගේ අක්කිගේ බබා. ඒ වගේම මගේ ෆස්ට් ඩාන්සින් ස්ටුඩන්ට් උත් මෙයාම තමයි. ඉතින් එයාත් එක්ක ටයිම් එක ස්පෙන්ඩ් කරද්දී ඇත්තටම දැනෙන්නේ නැහැ මහන්සි කියන දේවත්. ඉතින් බලන්න කයාගේ කෝලම් ටික. ඊළඟට මතක් කරන්න ඕනේ මගේ අක්කී. එයා තමයි මට මේ දවස් 3 මේ ඉවෙන්ට් එකේ වැඩවලට මගේ ඩාන්සින් වැඩවලට හැම දෙයකටම උදව් කරලා මට කන්න හදලා දීලා මං ආස හැම දෙයක්ම හදලා දීලා මාව ඩ්‍රොප් කරන්න ඇවිල්ලා හැම දෙයකටම මාත් එක්ක මේ වැඩේට මහන්සි වුණේ මගේ අක්කී. මගේ ළඟින් ඉඳන්. ඉතින් එයාට මං ගොඩක් ආදරේ. හැබැයි මේ වෙලාවෙත් බැන තමයි ඉන්නේ. මොකද එයා අපි වගේ නෙමෙයි. එයා හරීම බිසි කෙනෙක්. ඉතින් මේ අපේ ජොය. මෙයා තමයි ඉතින් හැම දෙයකටම සපෝට් කරගෙන ඉන්නේ අපේ දඟ වැඩවලට. ඉතින් හරිම ෆනි මෙයාලත් එක්ක ඉඳි. අතට මං හරිම කැමතියි මෙයාලත් එක්ක ඉන්න. ඉතින් බලන්නකෝ අපේ වැඩ. මට ආදරේ වැඩිකමට හාට් පැන්කේක්ස් තමයි හදලා දෙන්න මට අද. අයියෝ මට බැන තමයි හදන්නේ මේ මාහරය විසින් මට චොක්ලට් පැන්කේක්ස් හදලා දෙනවා. ඉතින් I love you අනේ. ඊපස්සේ අපි පැන්කේක්ස් කාලා ඉන්නේ බල්කනි එකට යලා පිටින්නත් එක්ක ඉතින් කතාවක් දාගෙන ඉඳලා මේ ළඟ දවසේ උදේ අයියෝ යනවා මම ඩාන්සින් ප්‍රැක්ටිස් වලට. මොකද අපිට තව දවසයි තියෙන්නේ අපේ ෂෝ එකට. අද දවස් නම් මට ගොඩක් වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. මේ වීඩියෝ විතරයි ගන්න තියෙන්නේ. ඉතින් එහෙම්ම ආවා ගෙදර. ඇවිල්ලා ඉතින් අපේ ජෝ පැටියත් එක්ක මම දොයිය ගත්තා. මයි ඉවෙන්ට් එක තියෙන්නේ නෙළුම් පුකුනේ තමයි ඉවෙන්ට් එක තියෙන්නේ. ඉතින් හිට හම්බෙමු. No. Good morning. 멤버들 tonight 그들이랑 네 정말 바보 그런 이유가 된다며 내가 내 이름이 앞에 쇼에게 되는 내 앞에 희한들 내가 알아듣기 희한 배분 안해 비양 hello අපිට පාන්දර 3 මාට තමයි නෙළුම් පුකුණට එන්න කිව්වේ. ඉතින් මම මේ ටක් කාලා ටී එකක් පීලා ටක් කාලා යනවා ටුක්කේ දාගෙන නෙළුම් පුකුණට.
ඉතින් අපි ගියපු ගමන් අපේ මේකප්ස් දාගෙන ස්ටේජ් රිහර්සල්ස් වලට තමයි ගියේ. ඉතින් ඊට පස්සේ අපේ ෂෝ එක තිබ්බා. එහෙම තමයි ඉතින් උනේ. මගේ චුටි වීඩියෝ එකක් ඇති ඔයාලා බලන්නකෝ. ඉවෙන්ට් එක නම් ඉවරයි. දැන් මට යන්න තියෙනවා පොඩි ගමනක්. ඒ තමයි මම කොරියෝග්‍රාෆ් කරපු ඩාන්ස් එකක්, සර්ප්‍රයිස් ඩාන්ස් එකක් ඒක. ඒ වෙඩින් එකට තමයි මම මේ යන්නේ යාළුවෝ සර්ප්‍රයිස් කරන්න. එහෙනම් මම ගිහින් එන්නම්. ඊළඟ vlog එකෙන් හම්බෙමු. Thank you for watching.